ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ සම්පූර්ණ දවසක් මමයි බබයි ගෙදර මොනවද කරේ බබාගේ වැඩ ටික තනියම කරගත්තේ කොහොමද කියලායි. ඉතින් මේ උදේ 7:00 විතර තාම හස්බන්ඩ් නිදි බබත් නිදි අපේ බඩු පැටියක් නිදි. ඉතින් ඔෆිස් එකේ වැඩ වගේකට අද හස්බන්ඩ් ගෙදරින් එළියට යනවා. එයාට ගෙනියන්න දවල් කෑම එකට ඕන දේවල් මං ඊයේ රෑ කපලා ලෑස්ති කරලා තියාගත්තා. ඉතින් උදේ නැගිට ගමන් මං ඒ ටික ඉව්වා. මේ කෑම ගෙනියන්නේ එයාට සහ එයාත් එක්ක ඉන්න තව අයියා කෙනෙක්ට. දෙන්නම ඉතින් එකටම ඉන්න නිසා මම දෙන්නට වෙනම බැන්දේ නැහැ. දෙන්නටම එකපාර පත් එක බැඳුවා. මෙයා නම් මේ වෙලාවට කුස්සිය පැත්ත කැරගෙනවා කියන්නේ එයාට බඩගිනි වෙලා කියන එක. ඉතින් එයාගේ කිරි එකක් දෙන්න ඕනේ. ඒ අතර මම බබාගේ උදේ කෑම එක ලෑස්ති කර ගන්නවා. මේ තියෙන බඩ ඉරිකු කැඳයි මම ගෙදර හදාගත්ත ධාන්‍ය වලින් දාපු කැඳ එකකුයි. ඒකට මම රටින්දි ගෙඩියක් දා ගන්නවා උණු වතුරේ තම් වෙන්න තියලා. ඉතින් මම මේක හොයාගන්නේ පොල් කිරි වලින්. මේ වගේ පදම බල මෙන්න මේ ගානට වෙනකන් හැඳි ගාගා උයා ගන්න ඕනේ. ඒක තැම්බෙන අතරෙම මම බබාගේ දවල් කෑමකට අවශ්‍ය දේවල් කපලා ලෑස්ති කරනවා. මේ තියෙන බබාගේ එළවලු බකට් එක. එයාට ගේන දේවල් ඒකේ තමයි තියෙන්නේ. කහපතල, කැරට්, තක්කාලි, තුඹ කරවිල, එතකොට පැලමුන්, ඒ වගේම බඩේරිඟු, පාළුයි, පරිප්පුයි වෙනම. මම සාලය නම් වෙනම තමයි තඹගත්තේ. මොකද එයාගේ චූටි කටු ගොඩක් තියෙනවා. බත් එක තැම්බුණොත් මට ඒ ටික වෙන් කරගන්න අමාරුයි. ඔන්න එතකොට තමයි මෙයා නැගිටලා තියෙන්නේ. අනිත් අය නම් තාම නෙදී. මෙයා නැගිටලා කරන්නේ කොට්ටේකට වෙලා ටිකක් දඟල ඉන්නවා. අඬන්නේ නැහැ එකපාර දැන් පොඩි කාලේ වගේ. චුට්ටක් ඉතින් ඔහම ඉන්ටියාම පොඩි සද්ද බද්ද දානවා. එතකොට තමයි ඉතින් අපි ගිහින් බලන්නේ. එතකොට තමයි දාන්නේ එයා නැගිටලා කියලා. අපේ බබා සාමාන්‍යයෙන් ඕවර්නයිට් නිදා ගන්නවා. කලාතුරකින් වගේ දවසකට පාන්දර 4ට 5ට විතර නැගිටලා කිරි ටිකක් බොනවා. ඒත් එයාට එහෙමම ආයෙ නිින්ද යනවා. නැත්තම් ආයෙ උදේ 8ට විතර නැගිටලා කිරි එකක් බීලා ආයෙ නිදා ගන්නවා. එයා මේ දැන් නැගිටින්නේ උදේ 9:00 හරි 10ට වගේ හරි. ඉතින් මං එයාව ආපහු කොට්ටේකෙම තියලා මං චුට්ටක් ගියා කෑම එක හදලා ඉවර කරලා එන්න. කෑම එකත් හදලා ඉවර වෙලා මමත් චේන්ජ් එකක් දාගත්තා. මොකද හස්බන්ඩ් ඉන්න වෙලේ මම මේ ටික කරගත්තේ නැත්තම් හරි අමාරුයි. මේක තමයි අවුට්ෆිට් එකක් දවසේ. ඉතින් මේ වීදුරුවට මෙයා අතින් ගහනවා. ඒකේ පාරවල් තමයි ඔය තියෙන්නේ. එයා ඉතින් කොට්ටේකටලා තනියම සෙල්ලම් කර ඉන්නවා. ඉතින් ඒකට යාට අපි අලුතින් ටොයිස් ටිකක් ඕඩර් කරා කොට්ටේකේ තියන්න යාට සෙල්ලම් කරන්න. ඒ ටික ආවා මම වීඩියෝ එකක් දාන්නම්. සහ කොට්ටේකට මම අලුතින් දේවල් ඇඩ් කරන්න හිතාගෙන ඉන්නවා. ටයිම් එකත් එක්ක මම චුට්ටි ඒ ටික හදන ගමන් ඉන්නේ. මොකද එයා වැඩි වෙලාවක් කොට්ටේකේ ඉන්නවා තනියම. එයා සමහරවිට නිදා ගන්න තනියම, නැගිටලා ටිකන් ඉන්නේ තනියම. ඒ හින්දා මට හිතෙනවා කොට්ටේකේ තව දේවල් එයාට පෙන්න තියන්න ඕනේ කියලා. ඔන්න ඉතින් දැන් තමයි හස්බන්ඩ් නැගිට්ටේ. දැන් ඉතින් බබාව මං එක්කගෙන යනවා උදේ කෑම එක කවන්න. නෑ උදේ කෑම එක කවන්න නෙමෙයි. එයාව ගිහින් තියන් ඉනවා. සාමාන්‍යයෙන් නම් මේ වෙද්දි උදේ කෑම එක දෙන්න ඕනේ. ඒත් හස්බන්ඩ් යන්න ඕන වෙන නිසා මම එයාවත් පිටත් කරලම බබාට කවනවා කියලා හිතාගත්තා. අපේ බබාට දැන් කෑම එක හොඳට හුරුයි. ෆෝන් එකේ කෑම එක ඔන් කරපු ගමන් එයා ඉතින් hina වෙනවා. මොකද ඒකෙන් එයාට එයාව පේනවනේ. ඒ හින්දා මොකද අර කණ්ණාඩියටත් අපි ආව පෙන්නලා එයා කණ්ණාඩියත් එක්ක hina වෙනවා කතා කරනවා. ඔය ඉතින් ඒක එයා කණ්ණාඩියට ගහනවා ඒ දේවල් ඉතින් කරනවා. ඉතින් රෙදි හොදපු දවසක් නම් මං එයාව අනිවාර්යෙන් එක්කන් එනවා එළියට. මං රෙදි දානකම් එළිය ටිකක් බලන්නත් එක්ක එයාට සහ උදේ වරුවේ ඉතින් ටිකක් එළියට එන එක හොඳයිනේ. හොඳ හොනගක් එනවා අපේ ගේ පිටිපස්සේ වෙලක් තියෙන හින්දා. ඉතින් එයාට ඒ ටික පේන්නත් එක්ක මම එයාව අනිවාර්යෙන් එක්කන් එනවා එළියට. දැන් නම් මේ දෙන්නටම හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. ඉතින් අපේ පැච් නම් මෙතෙන්ට වෙලා ඉන්නේ යාගේ උදේ කිරි එක ගන්න. එයා රත්ති බොන්නේ නැහැ. එයා බොන්නේ ෆ්‍රෙෂ් මිල්ක් එක. රත්ති ඉස්සර බේබී හිටියා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් දෙන්න ගත්තට පස්සේ එයා රත්ති එක්ක බොන එක නතර කරා. එයා ඉතුරු කරනවා රත්ති එක දුන්නාම.
ෆ්‍රෙෂ් මිල්ක් එක නම් කූල් එකේ එයා බීගෙන යනවා. ඉතින් හස්බන්ඩ්ගේ ඒකත් ලෑස්ති කරලා එයාගේ බත් එක බඳින්න තමයි මම යන්නේ. ඒකත් එහෙමම ගැට ගහලා ඉවර වෙලා එයා ඉතින් පිටත් වෙන්න යන්නේ. දැන් ඉතින් ගෙදර ඉන්නේ මායි බබයි අපේ බොල් පැටියයි විතරයි. මේ දෙන බබාගේ උදේ හදාගත්ත කෑම එක. එයාට ඉතින් තාම ෆීඩින් මේ වීඩියෝ ගන්නකොට ෆීඩින්ග් එකක් තිබ්බේ නැහැ. හැබැයි දැන් නම් තියනවා. දැන් දවස් 2-3 ඉඳන් එයා ෆීඩින්ග් එකේ වාඩි වෙලා තමයි කන්නේ. අන්න එදා නම් එයා චුට්ටක් වෙන්න ඉතුරු කරා. සමහර දවසට ඔක්කොම කනවා. සමහර දවසට ඔන්න ඔය වගේ ප්‍රමාණයක් ඉතුරු කරනවා එයා. දැන් ඉතින් මම වෙන් කරන් යනවා කුස්සියට. මොකද අපි යාව වොෂ් දාන්නේ තාම කුස්සියේ පැන්ට්‍රි එක උඩ ඉඳන්. තාම ඉතින් චූටි හින්දා දැනට එතන ඉඩ යාට ඇති. අනික එතන අපිට ගොඩක් ෆ්ලෙක්සිබල් නිසා අපි එතන පාවිච්චි කරනවා යාට වොෂ් දාන්න. තාම බාත්රූම් එකට අපි යාව එක්කන් ගියේ නැහැ. වතුර එක රෑස්ති කර ගන්නකම් මම ඉතින් යාව එතනින් තියාගෙන හිටියා. බබාගේ කෑම එකත් එහා පැත්තේ දවල් කෑම එක ඉදෙන ගමන් තියෙන්නේ. මේ වෙලේ මම ඒව නාවන්න නැහැ. උදේට නිකන් බොඩි වොෂ් එකක් විතරයි දාන්නේ. සබන් ගන්නවත් නැහැ. මොකද ડોක්ටර් කියලා තියෙන්නේ දවසට එකපාරයි සබන් ගන්න කියලා. ඒක ඉතින් මම ලන්ච් එකෙන් පස්සේ නාවන එකේ තමයි දාන්නේ. මොකද ගොඩක් ඉඳුල් එහෙම වදින හින්දා. ඔන්න දැන් තමයි බබා හරියටම එදා දවසට රෙඩි වුණේ. යාව රෙඩි කරගන්න එක දැන් ඇත්තටම නිකන් අපේ බොඩි වර්ක්අවුට් එකක් හා සමානයි. පුදුම දැඟලිලා තියෙන එක විදිහකට ඉන්නෙම නැහැ. ඇවිදින්න යනවා, දන ගන්න යනවා, පෙට්ලෙන්න යනවා, ඉන්නෙම නැහැ ඒක විදිහකට. ඊට පස්සේ යාව යාගේ ප්ලේ ඒරියා එකට දාලා මමත් උදේට කන්න මොනවා හරි හදාගන්න තමයි යන්නේ. මෙතන මේ වෙලාවේ මෙතන තියෙන ප්ලේ ජිම් එක විතරක් වුණාට මේ වෙනකොට යාට ගොඩාක් සෙලම් බඩු අරගෙන තියෙනවා. ඒ ටික මම වෙනම වීඩියෝ එකකින් දාන්නම්. මොකද ඒ ටික මේ ළඟදී තමයි ගත්තේ. මම ශ්‍රී ලංකාවකට ඉඳලා ඊට පස්සේ යාට නිදිමත එනවා. ඒ වෙලාවට මම කරන්නේ කිරි දීලා නිදි කරවනවා. එතකොට වෙලාව ගමත් 12:00 1 අතර යා නිදා ගන්නවා. ඒක තමයි දවසේ පළවෙනි නැප් එක වෙන්නේ යාගේ.
ඒ වගේම පළවෙනිටම ෆීඩ් කරන්නේත් මම ඒ වෙලේට තමයි. ඉතින් හැමදාමත් වගේ මට බත් එක තිබ්බයි කියලා අමතක වෙනවා. ඉතින් පොඩ්ඩක් රොස් වෙගෙන ආව ගමන් මම හොඳට දැකලා ගත්තා. ඒත් එක්කම මම මාළුව වෙනම සුද්ධ කරලා බත් එකට එකතු කරා. මේ තියෙන යාගේ ලන්ච් එක. ඉතින් මම මේ දවස්වල නම් මේ බබාට කෑම පොත කියවන ගමන් ඉන්නේ. මොකද කවන ඒවවල ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා ළමයට වෙන්නේ මොකද්ද කියන දේ අපි දැනගෙන ඉන්න ඕනනේ. ඉතින් මේ පොත ඇත්තටම වටිනවා. ගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ගෙන්නගෙන කියවන්න. ඒක කියව ඉන්න අතරේ දෙකට විතර මෙයා නැගිටලා සෙල්ලම් කර කර ඉන්නවා කොට් එකට වෙලා. එයා නැගිටට පස්සේ යාවත් එක්කගෙන මම ගියා කුස්සියට ආපහු අපේ කෑම ලෑස්ති කරගන්න. එයාට දැම්මම කවන්නේ නැහැ. නැගිට ගමන් එයාට කොහොමද කවන්නේ 2:30 3ට ලං කරලා. ඉතින් මගේ පැච්ගේ ඒ වගේම ලේන්නුන්ගේ බත් එකම ලෑස්ති කරගත්තා. ඉතින් සමහර වෙලාවට මම මෙහෙම බබාට පේන්න බත් එක කනවා. මොකද ඒකෙන් යාටත් බඩ ගින්නක් ඇති වෙනවා වගේ එකක් මට තේරිලා තියෙනවා. ඒ හින්දා දැන් වෙලාව 2:30 3ට ලං කරලා දැන් තමයි යාගේ ලන්ච් එක දෙන්නේ. අනිත් කෑම වගේ නෙමෙයි ලන්ච් එක ටිකක් කවා ගන්න පොඩ්ඩක් විතර අමාරුයි. ඒ වුණාට ඉතින් එක එක ටොයිස් පෙන්න හරි කොම් හරි කවා ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් නම් දවල් බත් එකේ මෙච්චරක් විතර ප්‍රමාණයක් යා අනිවාර්යෙන් ඉතුරු කරනවා. ඊට පස්සේ මං යාව නාවලා රෙඩි කරා ඊළඟ කොටසට. එහෙම තියාගෙන ඉන්න ගමන් මං යාට හවසට කන්න පළතුරු ලෑස්ති කරනවා. අද peer දෙන්න හිතුවා. ඉතින් peer ස්ටීම් කරන්න ඕන හින්දා කලින්ම ඒ ටික ලෑස්ති කරලා තිබ්බා. ඉතින් ගොඩක් හවස් වෙනකන් ඉන්නේ නැහැ. මං දවල් අන්තිම වගේ වෙගෙන යනකොට රෙදි ටික අපහු ගන්නවා. මොකද වොෂින් මැෂින් එකේ හොදන නිසා මේ ලොකුවටම වේලෙන තරම් දෙයක් නැහැ. අවුවට ටිකක් වටනහම රෙදි ටික ගන්න පුළුවන්. හවස මේ වෙලාවට සමහර වෙලාවට අපි දෙන්න කාටුන් බලනවා. සමහර වෙලාවට අපි දෙන්න එළියට යනවා. එළියට කියන්නේ ගෙදරින් එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා එනවා. අද ඉතින් කාටුන් බලන්න තීරණය කළා. යානම් ඉතින් කාටුන් බලනවා, දඟලනවා, දෙකම කරනවා. අපි යාට ටීවී එකේ මේ වගේ වෙලාවට පැයක් විතර පොඩ්ඩක් කාටුන් පෙන්නුවට යාට ෆෝන් එකේවත් ටැබ් එකේවත් ලැප් එකේවත් කිසිම දෙයක ළඟින් යාට පෙන්වන්නේ නැහැ කාටුන් එකක්වත්. ස්ක්‍රීන් එකක් කියලා පෙන්වන්නේ මේ ටීවී එක විතරයි. ඒකත් ඉතින් ගොඩක් ඈතින් තියෙන්නේ. ඉතින් දැන් වෙලාව ඇති 5:45 විතර. එයාගේ පළතුරු වේල ඒ කියන්නේ දවසේ 3 වෙනි කෑම වේල මම දෙන්නේ මේ වෙලාවට. මේක කාලා චුට්ටකින් එයා කිරි බීලා නිදා ගන්නවා. ඒ කියන්නේ 6ට විතර එයා නිදා ගන්නවා. ඊට පස්සේ නැගිටින්නේ ආයේ 8ට නැත්නම් 7:08 ඒ වගේ. ඊට පස්සේ කරන්නේ ඉතින් රෑ කෑම එක දෙනවා. ඊට පස්සේ 6ට විතර මම හිතන්නේ හස්බන්ඩ් ආවා. ඊට පස්සේ මට වීඩියෝ කරන්න අමතක වුණා. ඉතින් අද vlog එක ඉච්චරයි. thank you හැමෝටම බලුවට. bye